හෙලෝ යාළුවනේ, ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ විබුවා බ්ලොග්ස් channel එකත් එක්ක. ඉතින් අද අපි කරන්න හදන්නේ ඩරස් එකේ account එකක් හදලා ඒකෙන් order දාන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඉතින් අපි අදත් වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි, ඉතින් ඉස්සල්ලාම ඔයාලා කරගන්න ඕනේ ඔයාලගේ මේ Play Store එක හරි App Store එක හරි ඕපන් කරගන්න ඕනේ මේ විදිහට. හරි, ඊට පස්සේ ඔයාලා මේකේ සර්ච් බාර් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඩරාස් කියලා. හරි, ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඩරාස් ඇප් එක පේනවා. ඉතින් ඒක අපි දැන් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඔයාලා ඉතින් ඩරාස් ඇප් එක ඉන්ස්ටෝල් වෙනකම් පොඩ්ඩක් වෙලා ඉන්න ඕනේ. අපි දැන් පොඩ්ඩක් වෙලා ඉමු. හරි, ඔයාලට පේනවා ඇති දැන් මගේ ඩරාස් ඇප් එක ඉන්ස්ටෝල් වුණා. හරි, අපි දැන් ඒක ඕපන් කරගමු. ඔයාලට මෙතෙන්දි මැසේජ් වගේක් එයි. ඉතින් ඔයාලා ඒ හැම එකටම ලව් කරගන්න මෙතෙන්දි. හරි, ඉතින් ඉස්සල්ලාම ඔයා කරන්න ඕනේ මේ ඇප් එකට ගියාට පස්සේ ඕඩර් එකක් දාන්න කලින් ඔයාලගේ account එක හදාගන්න ඕනේ. ඉතින් ඒකට අපි මේ account කියන එකට යන්න ඕනේ. account කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් එක්ක ඔයාලගේ Facebook email එකෙන් log වෙන්න නැත්නම් Google එකෙන් log වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතෙන්දී Google එකෙන් log වෙන්නම්. හරි, මෙතෙන්දිත් ඔයාලට මැසේජ් එකක් එයි මේකට agree කරන්න. හරි, ඊට පස්සේ ඔයාලට මෙතෙන්දී ඔයාලගේ email එක තෝරන්න එනවා. ඉතින් මම මෙතෙන්දී email එකක් තෝරගන්නම්. හරි, දැන් අපි මේකට log වෙලා ඉවරයි. ඊට පස්සේ අපි මේකට ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේකට ඕඩර් එකක් දාන්න ඉස්සෙල්ලාම මෙතන ඔයාලට පේනවා ඇති උඩ සර්ච් බාර් එකක් තියෙනවා. ඉතින් මේ සර්ච් බාර් එකේ ඔයාලට ඕන භාණ්ඩය ටයිප් කරගන්න ඕනේ. හරි, මෙතෙන්දිත් ඔයාලට notification වගේක් එයි. ඒවටත් ඔයාලා ලව් දෙන්න. හරි, මම මෙතනින් දැන් සර්ච් කරගන්නවා රිල් ලයිට් කියලා අපි සර්ච් කරගමු. හරි, දැන් ඔයාලට රින් ලයිට් එක වර්ගේ ඒවා පේන්න පුළුවන්. සමහර වෙලාවට එකම භාණ්ඩය තැන් දෙකක වෙන වෙනම ගණන් වලින් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතෙන්දී ඔයාලගේ අතේ තියෙන ගානට හරියන රින් ලයිට් එකක් තෝරගන්න ඕනේ. හරි, ඉතින් මම මෙතනදී තෝරගන්නවා මෙන්න මේ රින් ලයිට් එක. හරි, අපි දැන් ඒකට ගිහින් බලමු. ඊට පස්සේ අපි මේකට ගියාට පස්සේ මේකේ රේටින් රිවිව්ස් එහෙම බලන්න ඕනේ. මේකේ රේටින් රිවිව් තියෙනවා මේක හොඳයි කියලා. ඉතින් අපි මේක ඕඩර් කරන්න කලින් මෙතන අපිට වවුචර් දීලා තියෙනවා. ඒ වවුචර් හැම එකක්ම අපි කලෙක්ට් කරගන්න ඕනේ මේ විදිහට.
හරි දැන් ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා යටින් buy now කියලා එකක් තියෙනවා. ඒක ඔබන්න. ඊට පස්සේ ඔයාලට ආයෙත් යටින් පේනවා buy now කියලා. ඒකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින් account address එකක් දාගන්න තියෙනවා. ඉතින් මම මෙතන කලින් address එකක් දාගෙන තියෙන හින්දා address එක පෙන්නනවා. ඉතින් නැත්තම් ඔයාලට මෙතන උඩ ටච් කරලා add address කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන තියෙන විස්තර දීලා ඔයාලගේ address එක හදාගන්න. හරි ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා shipping total එක 0 වෙලා තියෙනවා. මම අර ඉස්සෙල්ලා හදාගත්ත voucher වලින්. ඊට පස්සේ ඔයාලට තවත් යටින් පේනවා මෙතන proceed to pay කියලා. ඒකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔයා කාඩ් එකෙන්ද මේකට පේමන්ට් එක කරන්නේ නැත්නම් cash on delivery හරහාද ඔයා මේකට පේමන්ට් කරන්න කියලා. ඉතින් මම මෙතෙන්දි cash on delivery තෝරගන්නවා. හරි ඊට පස්සේ මෙතන confirm order කියන එක දෙන්න. හරි දැන් ඔයාගේ order එක මෙතන වැටිලා ඉවරයි. ඔයාලට order එක හොයාගන්න ඕන නම් ඔයාලා ආයේ මේකෙන් back වෙන්න. back වුණාට පස්සේ ආයෙ Daraz app එකට යන්න. Daraz app එකේ මෙතන account කියන එකට යන්න. account කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන ඔයාගේ order එක මෙතන පෙන්නනවා. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් අපි දාපු order එක කොහොමද මේක cancel කරන්න කියලා. අපිට කරන්න තියෙන්නේ අපේ මේ order එකට යන්න. order එකට ගියාට පස්සේ අපිට මෙතන පේනවා view order කියලා. එතෙන්ටත් යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන order එක කෙලවරෙන් බලා ගන්න පුළුවන් cancel කියලා බටන් එක. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට cancel කරන්න හේතු වෙනවා. ඔයාලා මෙතනින් ඒකට ටික් එක දාලා confirm කරන්න. හරි ආයෙ නැවතත් confirm කරන්න. හරි දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ order එක cancel වෙලා තියෙනවා. ඉතින් අදට Daraz ගැන වීඩියෝ ගෙන අදට Daraz අදට අපි මේ වීඩියෝ එක